හිමිදිරි උදෑසන ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ බුදු ගුණයන් සිහිපත් කරගෙන මල් පහන් සූදුම් ආදිය විශේෂයෙන් පෑන් පූජාවක් ඔබ කරන්නෙහිද? සවස් වරුවේ ඔබ පෑන් පූජා කරන්නෙහිද? ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේට මහා සංඝරත්නයට පෑන් පූජා කිරීමෙන් මෙන්න මේ වගේ කුසලයක්, මේ වගේ පිනක් ඔබට ලබා ගන්න පුළුවන්. පින්තුනි, මේ 91 වන කපෙහි බන්දුමති නගරෙහි වතුර ඇද දීමෙන් පවුල රකින්න දුගී කාන්තාවක් හිටියා. එකල බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නයේද වැඩ හිටපු කාලයක්. දිරිඳු ඇයට දන් දීමට කිසි වස්තුවක් තිබුණේ නැහැ. එබැවින්ම ඇය පහන් සිතින් විහාරයේ පෑන් තැබීම ආදී කරා. ඇය මරණින් මතු ඒ පිනින් තව්තිසා දිව්‍ය ලෝකයේ දිව්‍ය විමානයක දහසක් දෙවගරන්න ප්‍රධාන උප්පත්ති ලැබුවා. ආයුෂයෙන්ද රූපයෙන්ද සැපයෙන්ද පිරිවරෙන්ද ආදිපත්‍යෙන්ද රූපයෙන්ද ශබ්දයෙන්ද ගන්ධයෙන්ද රසයෙන්ද ස්ප්‍රෂ්ඨවයෙන්ද ජනකරුණු 10 නන් දෙවගණන් ඉක්මවා සිටියා. ඇයි මේ පෑන් පූජා කිරීමේ ආනිසංස? සසර සැරිසරන්නා වූ හැම භවයක මේ පිනේ ආනිසංස බලයෙන් පිනතුනේ 50 වරක් දෙව් රජුන්ගේ අග මෙහිසි බවට පත් වුණා. 20 වරක සක්විති රජුරුවන්ගේ මෙහිසි බවට පත් වුණා. 91 කපම් මුළුල්ලේ දේව මනුස්ස දෙගතිය හැර අන් ගතිය කර නොගියා. අහසේ වුවද කඳ මුදුනේ වුවද පෑන් වුමනා වෙතොත් ඇයට සැනකින් පෑන් ලැබුණා. ඇගේ ශරීරයට කිසි විටක උෂ්ණෙන් පීඩාවක් නොවුණා. පොතොම මෙසේ දීර්ඝ කාලයක් ඒ පිනෙන් දෙව් මිනිස් සුව විඳ අප ගෞතම බුදු සසුනේහි මිනිස් ලෝ ඉපද පැවිදි වී සව් කෙලසුන් නසා රහත් නිවන් පුරයට පැමිණියා. ඇය බුදු සසුනේ උදක දායකා තේරී යන නමින් පිනුතුනි ප්‍රසිද්ධ වුණා. බලන්න, පෑන් පූජා කිරීමේ ආනිසංස. එනිසා ඔබ නිතර ඔබ මහා සංඝ රත්නයට පෑන් පූජා කරන්න. බුදුහාමුදුරුව වෙනුවෙන් ඔබ බුදු ගුණ සිහිපත් කරගෙන ඔබගේ නිවසේ බුදු පිළිම වහන්සේට පෑන් පූජා කරන්න. මල් පහන් ආදී පූජා කරන්න. ඔබට මහත් පිනක්, මහත් කුසලයක් ලබා ගන්නට පුළුවන්.